ඕගොල්ලන් බලලා ඇති ජෝන් වික් ඔය කතා. ඉතින් ඒකේ මේ බබා යගා කියන වචනේ අහලා ඇති. කවුද මේ බබා යගා? ඒක තමයි අපි අද වීඩියෝෙන් කතා කරන්නේ. මේ බබා යගා කියන්නේ අපිට සාමාන්‍ය අපේ ජන කතා වලින් සමහර යක්කු වගේ දේවල් අහන්න හම්බ වෙනවනේ. ඉතින් ඒ වගේ මේ නැගෙනහිර යුරෝප් වල සාමාන්‍ය රෂ්‍යා, යුක්‍රේන් වගේ ඒ වගේ රටවල් වල සාමාන්‍යයෙන් මේ ජන කතාවල එන චරිතයක් තමයි මේ බබා යගා කියන්නේ. එතකොට බබා යගා සාමාන්‍ය ටිකක් මායාකාරීයකට සමානයි කියලා තමයි කියන්නේ. මේ බබා යගාගේ පෙනුම කතාවල කියන විදිහට මෙයා කෙට්ටු ගෑනු කෙනෙක්. සමහර තැන්වලදී කියනවා මෙයාට යකඩ දත් තිබ්බා කියලා. මෙයා ජීවත් වෙලා තියෙන අඳුරු වනාන්තරයක. කොහොම හරි එයාගේ ගෙදර ලොකු කකුල් දෙයක් උඩ තිබ්බ කියලා තමයි කියන්නේ. හරි. ඒ ටික තමයි මූලික කරුණු ටික මේ බබා යගාගේ වටේ තියෙන. ඊට පස්සේ අපි යමු මේ බබා යගා ගැන ඉතුරු කතා ටික මොනවද කියලා බලන්න. එතකොට ඉතුරු කතා ගත්තොත් බබා යගා හොඳයිද නරකයිද? දැන් යකෙක් කිව්වම හැමෝම හිතන්නේ නරකයි කියලානේ. ඇත්තටම මෙයා හොඳත් නෑ නරකත් නෑ වගේ පැත්තකට තමයි ගොඩක් කට්ටිය ගන්න. නරකයි කියන පැත්තට ගන්නේ ගොඩක්. මෙයා සාමාන්‍ය මිනිස්සු ආහාරයට ගන්නවා කියලා කියනවා, විශේෂයෙන්ම ළමයි. හොඳයි කියලා මෙයාව ගන්න හොඳයි කියන පැත්තට මම සමහර වෙලාවට උදව් කරලා තියෙනවා කියලා කියනවා මිනිස්සුන්ට. ඒ කියන්නේ මෙයාට දැනුනොත් එයා නිර්භීතයි බුද්ධිමත් වගේ කියලා මෙයා ඒගොල්ලන්ව නිදහස් කරලා යවලා තියෙනවා කියලා මේ කතාවල තියෙන කතාව තමයි තියෙන්නේ. ඉතින් අපි එක කතාවක් පොඩ්ඩක් බලමු. නිකන් සාරාංශ වශයෙන් මේ බබා යගාගේ එක කතාවක්. ඉතින් මේ බබා යගා කතාවට එන්නේ මේ වෙන ළමයිගේ කතාවකින් තමයි මේ බබා යගාට එන්නේ මේ කතාවට. කොහොම හරි ඒ කතාව විදිහට මේ ගෑල් ළමෙක් ඉන්නවා. ඒ ගෑල් ළමයාගේ අම්මා මිය යනවා. ඉතින් එයාගේ තාත්තා අලුත් කාන්තාවක් විවාහ කරගන්නවා. ඉතින් ඒ කාන්තාව සහ එයාගේ දරුවා මේ ගෑල් ළමයාට හොඳින් සලකන්නේ නැහැ. ඒ කතාව විදිහට. ඉතින් එක දවසක මෙයාගේ කුඩා අම්මා මෙයාව බබා යගාගේ අඳුරු වනාන්තරයට යවනවා දර අහුලන් එන්න කියලා. ඉතින් බබා යගා ඉන්නවා කියලා දැනගෙනම තමයි මෙයාව යවන්නේ. ඉතින් මෙයා ඒ වනාන්තරයට ගියාට පස්සේ මෙයාට බබා යගාව හම්බ වෙනවා. බබා යගාව හම්බුණාට මෙයාට ඊට පස්සේ එතනදී මෙයාට යම්කිසි මෙහෙයුම් කිහිපයක් දෙනවා. කරන්න අමාරු මෙහෙයුම් කිහිපයක්. මෙයා ගාව බෝනික්ෙක් ඉන්නවා. ඉතින් මෙයා බෝනික්කෙත් එක්ක තමයි යනවා කියලා කියන්නේ මේ ගෑල් ළමයා. ඉතින් මේ මෙහෙයුම් කිහිපය කරොත් මෙයාට යන්න දෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ ගෑල් ළමයා අර බෝනික්කට පාන් කෑල්ලක් දීලා ඉද්දි මේ බෝනික්කට එකපාරට පණ ඇවිල්ලා මේ ගෑල් ළමයාට කියනවා කියලා ඔයා දැන් නිදාගන්න මම බලාගන්නම් කියලා. කොහොම හරි මේ ගෑල් ළමයා උදේ නැගිටිද්දි ඔක්කොම වැඩ ටික කරලා තිබ්බා කියලා කියනවා. ඉතින් ඊට පස්සේ ගත්තාම බබා යගා අහලා තියෙනවා කොහොමද මේක කරේ කියලා. ඉතින් මේ ගෑල් ළමයා කියලා මට මගේ අම්මගේ ආශිර්වාද තියෙනවා කියලා. ඉතින් බබා යගා කියලා ආශිර්වාදලත් කිසිම කෙනෙක් මගේ ගෙදර තියාගන්නේ නැහැ. ඒ හින්දා මේ ගෑල් ළමයාව බබා යගා යවලා තියෙනවා. හැබැයි එයාව යවන්න කලින් ටෝච් එකක් වගේ මෙයාට දීලා තියෙනවා මිනි ඔලුවක් ගහපු මේක. ඉතින් මේ බබා යගාගේ ගෙදරින් මෙයා යනවා. බබා යගා ගෙදර ගැන කිව්වොත් බබා යගා ගෙදර වැටට මිනිස්සුන්ගේ ඇටකටු තමා දාලා තිබ්බි කියලා කියනවා මේ කතාව. ඉතින් මෙයා ගියාට පස්සේ මෙයා දුන්න මේ උපකරණයෙන් එයාගේ කුඩා අම්මා සහ ඒ ළමයා විනාශ වුණා කියලා කියනවා. ඉතින් මේ ගෑල් ළමයා පස්සේ සතුටින් ජීවත් වුණා කියලා කියනවා. ඒක තමයි මේ කතාවේ සාරාංශය. මම නිකන් එන කතාවක් තමයි ඔයගලන්ට කිව්වේ මේ බබා යගාත් එක්ක. ඉතින් මේක තමයි බබා යගා කතාව. ඔයගලන් අහලා තියෙන ශ්‍රී ලංකාවෙත් ඔය වගේ මහසෝනාර ඒ වගේ යක්කු ගැන කතා තියෙනවා. ඉතින් ඔයගොල්ලන් සමහර වෙලාවට ෆිල්ම් එක බලලා මේක අහලා ඇති. ඉතින්
හරියටම දැනගන්න තමා අද මේ කතාව කිව්වේ. එන තවත් මේ වගේ ඉන්ට්‍රස්ටිං කතාවක ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.